අද මේක ඉතින් ඇත්තට මේක ඓතිහාසික තීන්දුවක් අපි ගත්තේ මේ වෙලාවේදී හැමෝටම ඉස්සෙල්ලම සම්මා දිට්ඨිය පහළ වෙන්න කියලා. මම හිතනවා මේ රටේ මුස්ලිම් ජනතාව වැඩිපුරම සලකන්න ඕන මහින්දට. එහෙම බැලුවෝ. ඇයි? මේ පැත්තෙන් බොදුබල සේනා සංවිධානයේ මතය කියන්නත් ඉඩ දුන්නා. අර පැත්තෙන් ඒගොල්ලන්ගේ ක්‍රියාවලියෙන් ගෙනියන්නත් ඉඩ දුන්නා. කොහෙද මර්ධනය කරලා තියෙන්නේ? එහෙම මේ කිසි ගැටලුවක් ඇති වෙලා නැහැ. මුස්ලිම් සමාජයේ මොනවා හරි දෙයක් දිනාගත්තා නම් මම හිතන්නේ වඩා හොඳින් දිනාගත්තේ මේ ආණ්ඩුවෙන්. ඒ නිසා මුස්ලිම්වරු වැඩිපුරම සලකන්න ඕන මහින්දට. ඇයි අර මක්කමත් එක්ක යනවා කිව්වේ කට්ටිය. ඉතින් එහෙම මුස්ලිම් උදවියට එහෙම තරහ වෙන්න දෙයක් එහෙම හේතුවක් නැහැ. අපි ඊටා වගකීමෙන් කියනවා අපි විරුද්ධ වෙන්නේ මේ රටේ මුස්ලිම් ජනතාව විශාල ප්‍රමාණයක් වර්ධනය වෙමින් ඉන්නවා. ඒ වර්ධනය ගැන නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ වර්ධනයත් එක්ක මුස්ලිම් අන්තවාදයක් සංස්කෘතික ආක්‍රමණයක් ක්‍රියාත්මක වෙනවා. අපි විරුද්ධ වෙන්නේ ඒකට විතරයි. එහෙම නැතුව සාම්ප්‍රදායික හා අර ස්වදේශික මුස්ලිම් ජනයාට එරෙහිවීමක් නෙමෙයි. මේක තේරෙන්නේ නැත්තම් මේ බහුභූතයන්ට මට ඉතින් වෙන වචන නැහැ කියන්න. මොකද හේතුව අපි විරුද්ධ වෙන්නේ අන්තවාදයට මිසක මුස්ලිම් ජනතාවට නෙමෙයි. අපි විරුද්ධ වෙන්නේ දෙමළ බෙදුම්වාදයට මිසක දෙමළ ජනතාවට නෙමෙයි. අපි විරුද්ධ වුණේ LTTට ප්‍රභාකරන්ට මිසක දෙමළ මිනිස්සුන්ට නෙමෙයි. අපි විරුද්ධ වෙන්නේ කතෝලික ජනතාවට නෙමෙයි. ක්‍රිස්තියානි මිනිස්සුන්ට නෙමෙයි. ප්‍රොටෙස්ටාන්ත රෙෆර්මාදු ඇංග්ලිකානු මේ උදවියට නෙමෙයි. අපි විරුද්ධ වෙන්නේ ක්‍රිස්තියානි මූලධර්මවාදයට. අපි මූලධර්මවාදයට සහ අන්තවාදයට විරුද්ධ වුණා මිසක ඒ ජනවර්ග හෝ ඒ ආගමික කණ්ඩායම් අපහසුතාවයට පත් කරන්න කොතනකවත් මේ රටේ වැඩ කළේ නැහැ. ඉතින් එදා කිව්වා වගේම අද කියන්න තියෙන්නේ ඒ සම්බන්ධයෙන් එච්චරයි. ඒක ඉතින් තම නැන පමණින් දැනගත යුතු. ඊටාම කෙටියෙන් ඈ මෙහෙමයි මම ඉස්සලා කියවනේ එහෙම කියන එක හොඳ නැහැ. මොකද පුජ්‍යලෝ දෙන්නෙක් දෙපැත්තේ. හරිද? අපි කතා කරන්නේ පැහැදිලි කුමන්ත්‍රණයක් තියෙනවා. ඒක පේනවා. ඒක එළියට ආවා ග්ලෝබල් ටැමිල් ෆෝරම් එකේ සුරේන්ද්‍රන්ගේ කතාවෙන්. එතකොට ඒ අදහස වෙන්න ඕනනේ ලෝකෙ පුරාම ඉන්න බෙදුම්වාදීන්ගේ අදහස. ඉතින් ඇයි අපි ඒකට ඉඩ දෙන්නේ? අපි ඒක පරාජය කරන්න කියලා රට පුරා කියාගෙන යනවා. ඉතින් දේශමාමකයෝ පළ නෙලා ගනිත්වා, ගෙඩිය හුල ගනිත්වා, මලු පුරව ගනිත්වා. ඒ ගැන අපේ කිසිම ද්වේෂයක් වෛරයක් නැහැ. තාම කෙටියෙන් එක තමයි කියන්න තියෙන්නේ. හදිසියෙම වගේ ජනාධිපතිවරණයක් ඇවිල්ලා තියෙනවා. සංවිධානයක් හැටියට අපි සාකච්ඡා කළා මොකක්ද අපි කරන්නේ? මොකද අපි හොඳට ගස් සොලවල තියෙන්නේ දැන්. මේ ගෙඩි කාටවත් අහුලගෙන කන්න දීලා මේ ගඟට ඉනි කපලා අපිට බලන් ඉන්නත් බෑ. ඒකත් හරි අපරාධයක්. මේ ජනාධිපතිවරණයේදී අපිට තියෙනවා විකල්ප හතරක්. මේ විකල්ප හතරම පිළිබඳ අපි දින ගණනාවක් මුළුල්ලේ සාකච්ඡා කළා. අපි ජාතික නායකයෙක් ඉදිරිපත් අපි හදාගෙන ඉන්න ජාතික නායකයා එළියට දාමුද? එහෙම නැත්නම් පොදු ජන එක්සත් පෙරමුණට පොදු එක්සත් ජනතා නිදහස් සන්ධානයට අපි උදව් කරමුද? එහෙම නැත්නම් පොදු විපක්ෂයට උදව් කරමුද? ස්වාධීනව ඉඳිමුද? මේ කාරණා හතර ගැන විවිධ පැතිකඩ වලින් බලලා විවිධ මට්ටමේ සාකච්ඡා ඇති වෙලා අවසානයේදී ඊයේ නිගමනයකට එළඹුණා. ඒ නිගමනයයි අද ජාතියේ බලාපොරොත්තුවක් හැටියට මේ මොහොතේ දිගහැරෙන්නේ. මොකද අපි හැමදාමත් කියනවා වගේ මේ ජනාධිපතිවරණයේදී ඔය කාටත් වඩා බරපතලම අර්බුදයට ලක්ුණේ අපි. ඒක අපි අර පැරණි බණ කතාවක තියෙනවා gedara giyot අඹුනාසී මග සිටියොත් තෝනාසී කියලා. හරි අමාරුණා මේ තීන්දුව ගන්න. වෙහෙස කර වුණා. අපි හැමදාමත් පෙනී හිටියේ රට, ජාතිය, ආගම වෙනුවෙන්. පළවෙනි එක රට, දෙක ජාතිය, තුන ආගම. මේක අපේ ජීවිතවල තුනුරුවන වගේ. කවුරුත් සැහැල්ලුවෙන් අවඥාවෙන් කොයි ආකාරයෙන් අපි දිහා බැලුවත් අපි දන්නවා සාතිශය බහුතරයක් මේ රටේ සිංහල මිනිස්සු අපේ මතයට කන් දෙනවා. විශාල වෙනසක් කරන්න පුළුවන් කියලා අපි දන්නවා. අපි දන්නවා මේ 2015 ජනාධිපතිවරණය හරිම තීරණාත්මක ජනාධිපතිවරණයක්. අපි මුලින්ම හිතුව ජාතික නායකයෙක් අපි ඉදිරිපත් කරමු කියලා. ඒ ගැන සාකච්ඡාවේදී ඇති වුණේ නෑ දැම්ම කල් වැඩි. දේශපාලනිකව ගත්තොත් හරියට නිකන් කුණාටුවක් වගේ මේ තියෙන වටාපිටාව, මේ තියෙන අර්බුද තවත් තීව්‍ර නොකළ යුතුයි අපි රට ගැන හිතලා
ඒ පියවර පැත්තකට තියමු. ජනාධිපතිවරණය දැන් ඇවිල්ලා තියෙනවා. රට බේරගත්ත ඊට නායකත්වයේ දීපු නායකයාට රැහිව තමන්ගේම පක්ෂයේ ලේකම්වරයා අද තමන්ගේ ඉස්සරහ ඇවිල්ලා හොල්මන් කරනවා. ඒක හරිම දෛවෝපගතයි, හරිම අනුවේදනීයයි. මොකද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් අපි හරි ආදරය කරන අපේ මිත්‍රයෙක්. අපි එතුමාට ආදරය කරන කෙනෙක්. නමුත් එතුමාට අපි ආරාධනා කරනවා කරුණාකරලා මැතිතුමනි, යුද්ධය ජයග්‍රහණය කරපු 30 වසක් අපි පෙළපු ඒ රුදුරු ත්‍රස්තවාදයේ පරාජය කරන්න අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළ පිලක ඉඳලා ඔබතුමා හැරිලා බලන්න අනේ මේ මොන නඩය එක්කද ඉඳගෙන ඉන්නේ කියලා. සුනාමි සහන මණ්ඩලය ගෙනල්ලා, පැකේජය ගෙනල්ලා, ඊටාම නරක තැනකට මේ රට පත් කරන්න හදපු චන්ද්‍රිකාව මේ කුමන්ත්‍රණේ පිටිපස්සේ ඉන්නවා. ඒක අපි පැහැදිලිව කියන්න ඕනේ. ඇගෙන් පිට උනේ මොකද්ද වදන්? මම අවුරුදු 9ක් බලාගෙන හිටියා. ඇයි එන්නේ? රටට ආදරෙන් නෙවෙයි, පුදුමාකාර වෛරයකින්. රටට යහපතක් කරන්න නෙවෙයි. දින ජයග්‍රහණය කළා, දින 100කින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළා. රනිල් වික්‍රමසිංහ මහත්මයා විධායක අගමැති කළා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා බවුන් වඩන්න හිටිකල කන්දට නගිනවලු. මේකටද මේ බෙල්ල දීලා තියෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ ජනාධිපතිවරණයේ තීරණාත්මකයි කියලා අපි කිව්වා. පුජ්‍යලයෝ දෙන්නෙක් දෙපැත්තෙන් එනවා. එක්කෙනෙකුට සහාය දෙන්න ගියාම ඒ අනිත් පාර්ශවයත් එක්ක ඉන්න ඔක්කොම අපිත් එක්ක තරහ වෙනවා. ඒක ජාතික ව්‍යාපාරයට හරි හානියක්. හැබැයි බොදු බල සේනා සංවිධානයට අපි හානි පමුණුව ගන්නෙත් නැතුව වෙනත් වටයකින් මේ සංවිධානයේ ශක්තිමත් කරගන්න ගමන් රටට එරෙහිව තියෙන මේ කුමන්ත්‍රණය පරාජය කරන්න අපි එක හිතින් හිටගන්න බව මේ වෙලාවේදී රටට කියන්න අවශ්‍යයි. විකුම් සිහල පරපුර ලොව තිබෙන තුරු උතුම් රාජ ලේටික ඇඟ තිබෙන තුරු netin කඳුළු නොහෙළමි දිවි තිබෙන තුරු ඉතින් ආයු බෝවන් ලක් මවුනි ගරු. යුද්ධ දිනාගත් නායකයින්ට මේ වගේ වැකියක් කොතන හෝ සිර කඳවුරක මැරෙන්න පෙර ලියා නොතබන්න අපි වග බලාගත යුතුයි. මොකද ප්‍රභාකරන් ඇතුළු වේ ත්‍රස්ත කල්ලිය මර්ධනය කළාට පස්සේ සිංහලත්වයට සිංහල රටට එරෙහිව බටහිර විජාතික බලවේග දෙමළ බෙදුම්වාදයේ අඳුරු සෙවණැලි දැන් අතකට පිහිදගෙන බලාගෙන ඉන්නවා. මේ යුද්ධය කරපු නායකයෝ කොහොමද කවදද ලිබියාවේ අර ගඩාෆිට කළ අපරාධي වගේ මහපාරේ මරලා දාලා ඒගොල්ලන්ට උවමනයි කිරිබත් කණ්ඩ. ඒ වෙනුවෙන් ගොඩනැගෙන මේ සතුරු පෙරමුණු පරාජය කළ යුත්තේ ඒ අදහසේ සිටයි. එහෙම නැතුව මේක මේ මෛත්‍රී ඇමතුමාට රෙහිවීමක්වත් එහෙම නැත්නම් වෙන නෑ. මේ දෙපැත්තෙම ඉන්නවා හොඳ නායකයෝ. හාමුදුරුවරු හැටියට අපේ එකම අපේක්ෂාව මේ හොඳ නායකයෝ එකතු වෙලා ලේපුදලා බේරගත්ත මේ මාතෘ භූමියේ ආරක්ෂාව පළමු කොට සහතික කිරීමයි. රට එකට ගත යුතුයි. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා තමුන් නැහෙලත් යුද්ධ ජයගත්තයි කියලා මේ රට කන්න කවුරුවක්වත් බලය දුන්නේ නැහැ. මේ රට කන්න බලය දුන්නේ නැහැ කවුරුවත්. අපි කැමතියි මේ රටේ නායකයාට ගෞරවනීය විදිහට තමන්ගේ දේශපාලනය හමාර කරන්න වටපිටාව හැදෙනවා නම් 30 අවුරුද්දක කාලකන්ණි යුද්ධය අවසන් කරන්න ඒ බරපතල තීන්දුව අරගෙන ඒ කටයුත්ත ජයග්‍රහණයෙන් කෙලවර කළා. ඊට අපි ගුණමකු විය යුතු නැහැ. හැබැයි ඉන් අදහස් වෙන්නේ නැහැ යුද්ධ ජයග්‍රහණය කළා කියලා
අද 95ක් මේ වංචාව, දූෂණය, නාස්තිය මේව ගැන කතා කරනවා. ඇත්ත. එනිසා අපි කියනවා රාජපක්ෂ ආණ්ඩුවට තමන්ගේ තියෙන උද්දච්චකම, මේ නොහික්මුණු හැසිරීම්, දඩබ්බරකම් මේවා නතර කළා දේශප්‍රේමී මිනිස්සුන්ගේ හඬට කන් දීලා මේ රට නිවැරදි දිශාවකට මෙහෙවන්න ලෑස්ති වෙන්න කියලා. මොකද එහෙම නොවුනොත් වන්දි ගෙවන්න වෙන්නේ මේ රටේ දරුවන්ට. ඔය කවුරුවත් අප්පොච්චිලාගේ දරුවෝ යුද පිටියේ මැරුණේ නැහැ. මේ රටේ අහිංසක දෙමව්පියන්ගේ දරුවෝ යුද බිමේ ලේ හැලුවේ, අබ්බාඝාත වුණේ. ඉතින් ඒ නිසා ඒ ගැනත් අපි මේ උදවියට මතක් කරන්න ඕනේ. බොදුබල සේනා සංවිධානයේට මේ වගේ තීන්දුවක් අරගෙන රටට එරෙහිව ඇති කුමන්ත්‍රණය පරාජය කරන්න බලපාපු එකම එක සාධකයයි අපිට තියෙන්නේ. ඒ සාධකය තමයි රටේ ජාතික ආරක්ෂාව. නැත්නම් අපිට තිබුණා මාධ්‍ය සංදර්ශන පවත්වන්න. අපිත් යනවා බොදුබල සේනාව ෆයිල් එකක් අරගෙන ඔන්න ප්‍රතිපත්ති ටිකක් අරගෙන ගියා. මහින්ද මහත්තයා හම්බුණා, කෝපි එකක් බිව්වා. කිරි කෝපියකුත් බීලා එහෙනම් හොඳයි කියලා එහෙම එකක් අපිට උවමනා නැහැ. අපි කොන්දේසි ඉදිරිපත් කරන්නෙත් නැහැ. අපිට මොනවාක්වත් ඕනෙත් නැහැ. අපි රට වෙනුවෙන් අවංකව කැප වෙනවා. මේ කුමන්ත්‍රණය පරාජය කරන්න. මේ වෙලාවේදී අපේ ජාතික අපේක්ෂකයෙක් දාලා එක පොඩි මිස්ටේක් එකක්වත්, පොඩි අත්වැරද්දක්වත් කරන්න බෑ මේ වෙලාවේ. රට තියෙන අනතුරක. ඒ නිසා රට බේරා ගන්න වඩා හොඳින් යහපත් අතට පෙරලා ගන්න අපි කැපවීමෙන් කටයුතු කරන්න අදිෂ්ඨානයක් ඇති කරගත්ත. මොනවත් ඉල්ලීම් කොන්දේසි මේවා ඉතින් ඔය ඒවා දේශපාලන පක්ෂවල රාජකාරිනේ. අපි මේ කුමන්ත්‍රණය පරාජය කළා. ආපහු බොදුබල සේනාව සුපුරුදු පරිද්දෙන් අපේ වැඩ ටික පටන් ගන්නවා. රට සාමකාමීව තියෙන්න ඕන. ඉතින් අපි එකම කොන්දේසිය මේ රටේ ජාතික ආරක්ෂාව. ජාතික ආරක්ෂාව අපි ඒක ඉතා සැලකිල්ලෙන් සිටිය යුතුයි. මොකද අපි දන්නවා 2009න් පස්සේ යම් තැන්වල ඒ පෞද්ගලිකව කෝන්තර ඇති වෙලා වෙඩි තියාගෙන මරාගත්ත මිසක දෙමළ සමාජයෙන් සිංහලයන්ට වෙඩි පහරවල් එල්ල වුණේ නැහැ. අපි ඒක සැලකිය යුතුයි. කොහෙවත් ක්ලේම බෝම පත් වුණේ නැහැ. බස් බෝම පිපිරුවේ නැහැ. ඒ නිසා රටේ ආරක්ෂක අංශ සමත් වෙලා තියෙනවා රටේ ජාතික ආරක්ෂාව හොඳින් පවත්වාගෙන යන්න. මේ කැඳහැලියක් වගේ දුර්වල සෙට් එකකට රටේ ජාතික ආරක්ෂාව ගියොත් ආපහු අර බුරබුරා කේන්තියෙන් බෙදුම්වාදී මත දරාගෙන උතුරේ නැගෙනහිර රට පුරා සක්මන් කරන ඒ බෙදුම්වාදී අඳුරු සෙවණැලි අනිවාර්යෙන්ම නැවත වතාවක් මේක ලේවිලක් කරයි කියන බිය අපේ සිත්වලට ඇති වෙලා තියෙනවා. රටේ රජුන් තැනීමේ නායකත්වය භික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් රටේ ඓතිහාසික ජාතිය වූ සිංහලේ බෞද්ධයන්ට උරුම කර දීම සඳහා බොදුබල සේනාව පෙරමුණ ගන්න බව මේ වෙලාවේදී අපි ඊටාම අදිෂ්ඨානපූර්වකව සිහිපත් කර සිටිනවා.